ප්‍රනීත් කිචන් YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අපි අද හදමු අලු කෙසෙල් වලින් රසවත් බෙදුමක්, කල් තියා ගන්න පුළුවන් බෙදුමක්. මේක ගොඩක් රසවත්, ඔයාලත් හදලා බලන්න. ඒ වගේම මේ ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හොඳයි, අපි එහෙනම් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපි අලු කෙසෙල් ගෙඩි කිහිපයක් කරා මේ ආකාරයට හොඳින් සෝදාගෙන පොත්ත පිටින්ම කුඩා තීරුවල හැඩයට මෙන්න මේ ආකාරයට කපා ගන්නු ලබනවා. ගොඩක් කුඩාවට කපා ගන්න තරමට අපිට බෙද ගන්න ලේසි. ඒ වගේම මේක බෙදලා කහට පිපෙන නිසා කහ වතුරකට එකතු කරන්න අමතක කරන්නත් එපා. කපා ගැනීමෙන් අනතුරුව කෙසෙල් කැබලි ටික මෙන්න මේ ආකාරයට අපි ගැඹුරු තෙලේ බෙද ගන්නවා. මේක ගොඩක් කුඩාවට කපා ගන්න තරමට අපිට ලේසි. එතකොට ඉක්මනින් මේක බෙද ගන්න පුළුවන්. ඒ නිසා ගොඩක් කුඩා තීරු වලට කපා ගන්න. කපාගත් කෙසෙල් ටික බෙද ගැනීමෙන් අනතුරුව අපි රටකජු ස්වල්ප ප්‍රමාණයක් මෙන්න මේ ආකාරයට බෙද ගන්නවා. රටකජු ටික බෙද ගැනීමෙන් අනතුරුව කරපිංච කොළ ටිකක් මෙන්න මේ ආකාරයට රන්වන් පාට වෙන තෙක් හොඳින් බෙද ගන්නවා. ඉන් අනතුරුව කුඩාවට කපාගත් බීලුණු ටික මෙන්න මේ ආකාරයට රන්වන් පාට වෙන තෙක් හොඳින් බෙද ගන්නවා. ඉන් අනතුරුව තාච්චියට තෙල් ස්වල්පයක් එකතු කරලා කුඩාවට කපාගත් සුදු ලුණු ටික මෙන්න මේ ආකාරයට බෙද ගන්නවා. සුදු ලුණු ටික ටිකක් රන්වන් පාට දෙක හොඳින් බෙදගත යුතුයි. සුදු ලුණු ටික බෙදිලා හොඳ සුවඳක් එන වෙලාවට ලිපේ ගින්දර ටිකක් අඩු කරලා මෙන්න මේ ආකාරයට අපි කෑලි මිරිස් ටිකක් ඒකට එකතු කර ගන්නවා. කෑලි මිරිස් ටික එකතු කිරීමෙන් අනතුරුව හොඳින් කවලම් කරනවා. ඉන් අනතුරුව සීනි ස්වල්පයක්, රස අනුව ලුණු ටිකක් මෙන්න මේ ආකාරයට එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. ඉන් අනතුරුව අප බෙදගත්ත අලු කෙසෙල් කැබලි ටික එකට එකතු කරලා ඉන් අනතුරුව පිළිවෙලින් බෙදගත්ත බීලුණු, රටකජු සහ කරපිංච ටිකත් මෙන්න මේ ආකාරයට එකතු කරගන්නවා. එකතු කරලා හොඳින් කලවම් කර ගැනීම සිද්ධ කරනවා.
හොඳයි අපි මේ ආකාරයට අලු කෙසෙල් බෙදුම හදාගෙන ඉවරයි. ගොඩක් කල් තියාගන්න පුළුවන් ගොඩක් රසවත් කෑමක්. මේක ඔයාලත් හදලා බලලා try කරලා බලන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරනවා channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.